හායි කොහොමද ඔයාලට ඉතින් ඔන්න හුඟ දවසකින් අදත් මම vlog එකක් අරගෙන ඉතින් අද අපි යන්න හදාන්නේ හම්බන්තොට. යන අතරතුර හම්බෙච්ච සර්විස් ඒරියා එකකින් නවත්තලා අපි උදේටත් කාලා පොඩ්ඩක් ෆ්‍රෙෂ් වෙලා පොඩ්ඩක් අපි මහන්සි නිවන්න එතනට වෙලා හිටියා. ඔන්න ඉතින් ඊට පස්සේ අපි ආයෙත් අපේ ගමන යන්න පටන් ගත්තා. බලන්නකො මේ පරිසරයේ තියෙන ලස්සන. අහස මේ වගේ ලස්සනට පැහැදිලිව පේනකොට අපි වෙනිකන් අමෝතුම ලෝකයකට අරන් යනවා වගේ දැනෙන්නේ මට විතරද? අපි යන අතරතුර පොඩි පොදයක් වගේ ගියා. ඉතින් මං හිතුවේ නම් අපේ පෑන්ට්ස් ඔක්කොම වතුරේයි කියලා. පැය 3ක විතර ගමනකින් පස්සේ ඔන්න ඉතින් අපේ පිටවීමත් අපිට හම්බ වුණා. කඩවත ඉඳන් සූරිය වැවට එන්න අපිට රුපියල් 1000ක් තමයි ටිකට් එක හම්බ වුණේ. අපි දැන් එන්නේ රිදියගම සෆාරි එකට යන ගම. අපි ඉතින් කෝකටත් කියලා මැප් එක දාගෙන අපිත් එක්ක හිටපු එක්කෙන්ට පාර කියන්න කියලා තමයි අපි ගියේ. ඔන්න බලන්නකො ඉතින් මැප් එක දිහා බලාගෙන අපිට කිව්ව පාර අර වටෙන් හොඳට කාපට් කරපු පාරක් තියාගෙන මෙයා අපිව ඕෆ් රෝඩ් එක තමයි එක්කන් ඇවිල්ලා තියෙන්නේ. අපි ලේසි පාරක් තියාගෙන තමයි හෙන අමාරු පාරකින් ඇවිල්ලා තියෙන්නේ. ඔන්න ඉතින් අපි කොහොම හරි රිදියගම සෆාරි එකටත් ආවා. අපි එතනට යනකොට ගොඩක් වාහන එහෙම ඇවිල්ලා තිබ්බෙත් නැහැ. ඒතකොට සෆාරි ජීප් ඇවිල්ලා තිබ්බෙත් නැහැ. ඉතින් මේ පාර්ක් එකේ සෆාරි ජීප් විතරක් නෙමෙයි සෆාරි බස් දෙකකුත් තියෙනවා. බස් එකේ යනවා නම් එක්කෙනෙකුට රුපියල් 118ක් වගේ මුදලක් තමයි වෙන්නේ. ජීප් එකක් ගන්නවා නම් 5000ක් වගේ තමයි වෙන්නේ. එතකොට ඒ ජීප් එකේ 9 දෙනෙක්ට වගේ යන්න පුළුවන්. අපේ එන්ට්‍රන්ස් ෆී එක වෙනම ගෙවන්න ඕනේ. ඊට පස්සේ තමයි අපේ ජීප් එකක් කරන්න ඕනේ. මෙතන මේ ගේට් එක අරිනකොට නම් මට දැනුනේම ජුරාසික් පාර්ක් එකට අපි යන්න ඉන්නවා වගේ. ඉතින් අපි මේ යන වෙලාවට ටිකකට කලින් තමයි මෙයාලට කෑම දාලා තියෙන්නේ. ඉතින් මේ එයාලා කාලා කරලා නිදාගන්න වෙලාවලු. මෙයාලා නම් මේ කෑම කාලා ටික වෙලාවක් විතරයිලු මෙහෙම ඉන්නේ. අනිත් වෙලාවට එයාලගේ ඒරියා එකේ තියෙන හැම තැනකටම අපි එයාලා යනවා. ඉතින් අපිත් එක්ක ජීප් එකේ ගියපු කෙනත් අපි නොදන්න ගොඩාක් දේවල් අපිට කියලා දුන්නා. මේ සෙට් එක දක්වදී නම් මට මතක් වෙන්නේ ශ්‍රේයගේ බූර් පැටියව. ඉතින් මේ සත්තුන්ට ගැලපෙන විදිහට එයාලා මේ පරිසරය හරිම ලස්සනට හදලා තියෙනවා. මේ ඒරියා එකේ ඉන්න සත්තුන්ට නම් දැන් තමයි කෑම දාන්නේ. කොච්චර දවස් ගානේ වාහන ගියත් මේ පාරවල් වලින් මේ සත්තු නම් හරි බයයි වගේ. මුවා කියන්නේ ඉතින් හරිම අහිංසක සතෙක්නේ. ඒ හින්දාත් කොහෙද එයාලා හුඟක් බයෙන් වගේ තමයි හිටියේ. මේ කට්ටියත් කන ගමන් ඉන්නේ. මෙයාලටත් දැන් තමයි කෑම දාන්න ඇවිල්ලා තියෙන්නේ. බලන්නකො මේ සත්තුන්ගේ ලස්සන. අපේ පුතා නම් මේ ගමන ගොඩාක් විනෝද වුණා. අපිට එහා පැත්තෙන් තව ජීප් එකක් තිබ්බ. මං හිතන්නේ මේ කොටියා මෙතනින් එහාට යන්න තමයි හදලා තියෙන්නේ. ඒ අතර තමයි අපි දෙපැත්තෙන් ජීප් එක නවත්තලා තියෙන්නේ. ඉතින් අපි යනකම ඌ එහාටයි මෙහාටයි ඇවිද තමයි හිටියේ.
අලි නම් තැන් 2-3කම වගේ හිටියා. मेरे බලගින්න හැටි තමයි යා වර බලගින්න හැටි තමයි මෙයා නම් ගොඩක් වස ඇතෙක් කියලා තමයි කිව්වේ. මොකද මෙයා එන ජීප් වලට බස් වලට එම හරියට ඇටැක් කරන්න හදනවලු. ඉතින් ඒ හින්දා මෙයාව දඟවල් දාලා ගෙට ගහලා තමයි මේ තියෙන්නේ. කොහොම දඟල හිටියට මෙයාට තාම එහෙම ලොකු වයසකුත් නැහැලු. ඒ අතරතුර ඉතින් ආයෙත් පොඩි දෙයක් වගේ යනවා. බලන්නකො මේ පරිසරය හදලා තියෙන ලස්සන. ඔන්න ඉතින් ඔය ටික තමයි අපේ ජීප් එකේ ගිහලා බලන්න පුළුවන් උනේ. ඊට පස්සේ අපි ගියා මෙන්න මෙතනට. මෙතන වෙනම ටිකට් කවුන්ටර් එකක් තියෙනවා. එතනින් කුරුල්ලන්ට කෑම දාන්න, සත්තුන් හොරතල් කරන්න, එතකොට ෆිෂ් තෙරපි, ඒ වගේ ගොඩක් දේවල් වලට මෙතනින් ටිකට් ගන්න පුළුවන්. ආයා ගැට ගහලා නේ ඉන්නේ ආවනේ අම්මේ මේ කොටනවා මුගාර පොඩි උන්නේ අනේ මේ ලොකු අයට නමට එපා. බලන්නකො මේක කුරුල්ලෙක් මට කෙටුවනේ. දැක්කද අර ගිරව ඊට පස්සේ ඉතින් අපි කට්ටියම එළියට වෙලා ඉඳගෙන ඉන්නකොට අපේ හස්බන්ඩ්නේ බබයි කියා සත්තුන් පොඩ්ඩක් අල්ලලා හොරතල් කරලා එන්න. යා බයයි මෙයාලා නම් එතනට ගිහලත් ගොඩක් විනෝද වෙලා වගේ. මෙතන ඉඳන් ඉතින් කාර් පාක් එකට යන්න තියෙන්නේ ඇවිදගෙන තමයි. මේ වගේ තැන් වලින් ඉතින් ඇවිදගෙන ගියත් පොඩි මහන්සියක්වත් දැනෙන්නේ නැහනේ. ඒ තරම්ම මේ පරිසරය හරිම සුන්දරයි. ඔන්න ඉතින් අපේ මේ ගමනේ පළවෙනි අදියර නම් ඉවරයි. පේනවනේ කට්ටියට හරිම මහන්සි. අපි එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. බයි.